හා යාළුවනේ ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා ශාන් ගුරු YouTube channel එකට. ගොඩක් අය මට කිව්වා 1xbet account හදන විදිය කියලා දෙන්න කියලා. ඒක නිසා තවමත් 1xbet කිනුමක් හදලා නැති, හදාගන්න දන්නේ නැති අය වෙනුවෙන් මම අද මේ වීඩියෝ කරගෙන ආවා. මුලින්ම Google එකට ගිහිල්ලා 1xbet කියලා search කරගන්න. ඊට පස්සේ link වලින් උඩින්ම තියෙන link එක touch කරලා 1xbet official website එක open කරගන්න. ඕපන් කරගත්තට පස්සේ දකුණු පැත්තේ උඩින් තියෙන කොළ පාට රෙජිස්ට්‍රේෂන් බටන් එක ටච් කරගන්න. එතකොට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඒකේ select country එක යටතේ ශ්‍රී ලංකා කියලා තෝරගන්න. එහෙම තෝරගත්තම කරන්සි එක LKR කියලා auto select වෙනවා. දැන් display එකේ පේන මේ promo code එක ඔයාලා type කරගන්න. ශානු 336. ඊළඟට මැද තියෙන register button එක ටච් කරගන්න. එහෙම ටච් කරාට පස්සේ verification picture එකක් එනවා. ඒ verification එක ඔයා හරියටම කරගන්න. account එක හරියටම register වුණාට පස්සේ මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මේකේ කම්පැනි එක හරහා දෙන යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි තියෙනවා. පාස්වර්ඩ් එක හයිඩ් වෙලා තියෙන්නේ. හයිඩ් වෙලා තියෙන පාස්වර්ඩ් එක අන්හයිඩ් කරගෙන ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. 1xbet app එක Play Store එකේ download කරන්න නැහැ. ඒක නිසා Google එකෙන් APK file එකක් download කරගන්න ඕන. මම download කරපු APK file එක තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න. download කරගත්ත APK file එක install කරගෙන මේ විදිහට open කරගන්න. ඕපන් කරගත්තට පස්සේ වම් පැත්තේ උඩින් තියෙන login button එක ටච් කරලා ඔයා ඉස්සෙල්ලා ගහගත්ත screenshot එකේ තියෙන username එකයි password එකයි හරියටම type කරලා app එකට log වෙන්න. app එකට log වුණාට පස්සේ අපි ඉස්සෙල්ලාම යන්න double පැත්තේ යටින් තියෙන menu button එක ටච් කරලා වම් පැත්තේ උඩින් තියෙන personal profile එක ටච් කරගන්න. ඊට පස්සේ enter details වලට යන්න. එහෙනම් ඊට පස්සේ ආදියන name එක, middle name එක, birthday එක, city එක, address එක, NIC number එක, NIC issues date එක, NIC issues country එක, ඒ වගේ විස්තර ටික පහල දෙනවා. ඒ විස්තර ඔක්කොම නිවැරදිව fill කරගන්න. ඒ විස්තර ටික සම්පූර්ණ fill කරගත්තට පස්සේ ආයෙත් menu එකට ගිහිල්ලා දකුණු පැත්තේ උඩින් තියෙන setting icon එක touch කරන්න. ඊට පස්සේ ඒකේ security setting වලට ගිහිල්ලා password එක save කරලා security caption එක select කරලා two factor authentication එක enable කරගන්න. මේ වීඩියෝ එකේ තියෙන පියවර ඔයා ඒ විදිහටම අනුගමනය කරලා ගිණුම හදලා තිබුණොත් 100% සාර්ථකවම ඔයාගේ 1xbet ගිණුම නිර්මාණය වෙලා තියෙනවා. මේ app එකේ ඔයාට game play කරන්න වගේම match වලට ඔට්ටු අල්ලන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ 1xbet ගිණුම් සඳහා මුදල් ඩිපොසිට් කරගන්නම් ශානු බ්‍රෝ YouTube channel එකේ cash agent ගේ නම්බර් එක මේ පහලින් වැටලා තියෙනවා. මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඔයාට ඩිපොසිට් කරගන්න වගේම මුදල් withdraw කරගන්නත් පුළුවන්.